මේ අහසේ පායන හඳ නැත්තම් ලංකාවේ කවියෝනේ ගීත රචකයෝ නෑ. හඳ තරම් පාවිච්චි වෙච්ච දෙයක් වෙන කොහෙත් නෑ. ඔක එක කතාවක් තියෙනවා. අපේ හිටිය පරණ ගායකයෙක් රොම්ලස් පෙරේරා කියලා. රොම්ලස් පෙරේරා සංගීත සම්දනයක් ඉවරලා පයින් යනවා දැන් වාහනයක් හොයන්. යනකොට නිමල් ගුණසේකර කියලා ගායකයෙක් පරණ ගායකයෙක්. එයා ස්කෝඩරේ ඇවිල්ලා රොම්ලස් ගාවින් නවත්තනවා. මම ඒ තනුක කරලා කියන්නම් රොම්ලස් බලුවඩ කරන්න එපා. රොම්ලස් දැන් කරගිලා ගිහිල්ලා රොම්ලස් කවදාවත් වැරද්දක් කරන මිනිහ නෙමෙයි අහිංසක මිනිහ. ඇයි මම මොකද්ද කරපු වැරද්ද? රොම්ලස් ආයෙ කියන්නේ බලුවඩ කරන්න එපා. මොකද්ද මං කරුවා අයියේ බලුවඩේ දැන් රොම්ලස් ඇඬිලා. දැන් නිමල් ගුරුසේකර කියනවා තමුසේ ওই සින්දුව කියන්නේ සඳෙන් පළක් නැහැ. එහෙම සින්දුවක් තියෙනවා. සඳෙන් පළක් නැහැ මේර පාය. ඒක රොම්ලස් පෙරේරා කියන්නේ. තමයි සඳෙන් පළක් නැහැ කියන්නේ. අපි ඔක්කොම ජීවත් වෙන්නේ ওই හඳින්. බලනවා මම ජීවත් වෙන්නේ හඳින්. ආවාට තිබුණත් නිසස්සර සඳ මත. තමුසේ ওই සඳෙන් පළක් නැහැ. එහෙම ආයි කියන්නේ නෑ. අයියේ මං ආයි කියන්නේ. ඒ කියන්නේ ඒ තරම් හඳ මාගේ. හඳ කැත වැඩක් කරනවා. ඒ කැත වැඩ තමයි අමරදේව මහත්තයා කියන්නේ. හඳ හොරෙන් බලා වලාරුද කැත වැඩනේ. සංගවිලා අපේ මියුරු චීත්ත වැඩ අපේ මියුරු පෙම් කතා අසා සිටන. එහෙමත් කියනවා. ඔහොම බැරි තැන මහගමසේකර මහත්තයා සක්වාලිහිණි කියන කවි පොතේ ලියනවා සඳ දුටු විට මට සිහිවන්නේ ඔබේ මූණ නොව යුරී ගගාරින් සහ නීල් ආම්ස්ට්‍රෝන් පමණයි. වෙන කරන්නව දැන් නෑ. මුන් හඳ කනවා. හැබැයි හරි ලස්සනට අපේ දයාරත්න අනුසුක මහත්තයා ගීතයක් තියෙනවා. තමන්ගේ පෙම්මතිය දැක්කහම හඳත් එපා. හඳ ඕනෙත් නෑ. ඕක එඩ්වඩ් ජයගොඩ මහත්තයා තව විදිහකට කියනවා. නේද ඉන්දික එපා සඳේ ඔබේ සිනා මේරයි පිපේ දිලේ හඳේ යොවුන් ආදරේ කියලා. දයාරත්න අනුසුක මහත්තයා කියනවා සරා සඳට අප අමතක වුණාවේ වලාකුළු යහන් ගැබ සැඟ වුණාවේ. වලාකුළු යට හඳ හැංගිලා ඉන්න මට ඔයා උන්නේ තරු මලානි කරයි නෙතු පියාගත් පැයි අපි සිනාසි රැඳෙමු හුදේ කලාවේ. මෙහෙමයි ඔයා ගත්ත අමු ස්ටයිල් එක. මෙහෙමයි අමු ස්ටයිල් එක ලස්සනයි. කැතක් තියෙනවා. අමු ස්ටයිල් එක කියනකො ජනකවි සහ බයිලා එකේ සම්මිශ්‍රණය. දැන් අපි ගත්තොත් ඒක සම්භාව්‍ය සාහිත්‍යයේ තියෙනවා. ගුත්තිල කාව්‍ය ගත්තොත් ගුත්තිලෙත් කියනවා දියෙහි යන දණ්ඩට පිහිටක් වෙමින් උනත් කිසි ලෙස දුදනං හට පිහිට නොයු යන බස සැබෑ කලේ මට. ඒක ඒ පැත්තෙන්. ඊට පස්සේ නිහාල් නෙල්සන්ගේ බයිලවලත් තියෙනවා මේ කරන්න එපා. ජනකයි වලත් තියෙනවා පින්වත් අතපත්තු මට කරපු කාර්යා මං වැඩ කළ කුඹුර වපුරන්ට නෑරියා කණුමුල් උදුරන්ට මං කරපු වීරියා නඩු නැති රටට මොට පායයි සූර්යා. අසාධාරණ හරි මොකක් හරි හංගන්න නැතුව කෙලින්ම කියනවා. හංගලා දැන් ඔක සුනිලරත්න මහත්තයාත් කරා. ඒක එයා වෙන විදිහකට සම්භාව්‍ය විදිහට. මොකද්ද? එයා කියනවා ඉසුරින් කිත්‍යසසින් පිවිදුණුදා ඔබගේ බැනුමත් ගීයක් වෙයි. ඉසුරින් කිත්‍යසසින් පිරිහුණුදා සිනාසුනත්තේ වරදක් වෙයි. පූජාසනේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකේමයි හෙට ඔබට එරෙහිවි නැගිටින්නේ. මේක ඊට පස්සේ ස්ටයිල් එකක් ගන්නවා. මේ ස්ටයිල් එක ඇවිල්ලා මම කෙටියෙන් කියන්නේ ස්පැනිෂ් ස්ටයිල්. ස්පැනිෂ් ස්ටයිල් කියන්නේ ඒක ප්‍රේමයත් එක්ක එන්නේ. පෙම්මතා සඳළු තලයේ පල්ලෙහා පෙම්මතිය සඳළු තලයේ උඩ ඉඳගෙන ගිටාරයක් ගහගෙන දන ගහගෙන පෙම්මතා පෙම්මතියට කියනවා. ඒ ස්පැනිෂ් ස්ටයිල් තමයි කල්ලි පෙරේරා හදන්නේ. මලක් ගුණේ ඇයි නුඹ මට. ඒක වෙනස් කරලා දන ගහගෙන අසාධාරණේ දුක කියන්න හදාගත්ත එක තමයි අමු. කෙට් විශේෂ මතක ගන්න බග්ගේ මේ වචන ටික ලියන්නේ අප්පිදී පුණ්‍යරතන හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේ මෙලව ආදරෙන් සිහිපත් කරනවා. මම හදාගත්ත ඉතින් මට දැනුණු තනුවක් පොඩි සංගීත ඛණ්ඩයක් හදලා. ඉතින් මේ වෙනකොට
හැමතැනම ඇහෙනවා. හරි සතුටුයි ඉතින්. අපි අහමු යාළුවොත් එක්ක මේ ඇත්තට මේමයි කෙනෙක් යම් දෙයකින් මේ වගේ තියෙන තරගයක් එක්ක යම් තැනක මේක නමක් හදා ගන්නවා කියන එක අද තියෙන්නේ හරි අමාරුයි. අපි ඒකට උදව් කරන්න. සඳ පවා අවපසදාට යයි කැපි පිරිවරා සිටියට තනි වෙන දිනක් ඇත අපි වරා මල්ල පවා ඇත ගුණ තරාගෙන පිපි ඔය තරහ අරගෙන මොකටද මරාගෙන අපි තරහ අරගෙන මොකටද මරාගෙන අපි හෙව්වේ වාසියයි පසුපස දිව්වේ කාසියයි පැණි බූන්දි දෝසියයි ඒකෙත් කුඹි රාසියයි කවි සින්දු පහටියයි පරංගවි බයිලං ආටියයි අපි උන්ට කෝටියයි අනේ උන් අපට නෝටියයි වලක් වන පව ආගෙන පෙලක් අය බන අග මුලක් නොම දැන පව් පාසල කරගෙන අඩි ගුලක් ළඟ හිඳ කුමකට පලක් බැඳගෙන උඹේ ගලක් නම් හිත මොකටද මලක් සිපගෙන චාවක ඉනහෙන අයත් ලව ගැත මට දැනිච්චා ගැත දුක සැප පාරගෙන හිත අපි ගෙනිච්චාම නං පව්පින් දෙකයි වෙන නැත මේ අනිච්චාවත සංඛාරාය සෞසත සරාසඳ පව අවපසදාට යයි කැපි පිරිවරා සිටියට තනි වෙන දිනක් ඇත අපි වරා මල්ල පවා ඇත ගුණ තරාගෙන පිපි ඔය තරහ අරගෙන මොකටද මරාගෙන අපි තරහ අරගෙන මොකටද මරාගෙන අපි තරහ අරගෙන මොකටද මරාගෙන අපි සුදී